මිනිසුන්ගේ අඩුපාඩු වෙන්න පුළුවන්. අඩුපාඩු නැති තරම් මේ ලෝකේ නැහනේ. වරදක් වෙන්න පුළුවන්. ඒක ඉවසන්න ඕනේ. දැන් යාළුවාගේ ගෙදර ගිහිල්ලා බත් කනවා. යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ලා කසාද බැඳු පිරිමියෙක් බත් කනවා කියන්නකෝ. බත් කකා ඉන්නකොට මේකට හැපෙනවා ගලක්. යාළුවාගේ ගෙදර යාළුවත් ඉන්නවා. යාළුවාගේ මූණ දිහා බලනවා. එතකොට යාළුවා නෝනට කතා කරනවා. මේනවකෝ. බලනවා තමසගේ මුද්දේ ගල තියනවාද කියලා. මේ අකාගේ දතකුත් කැඩනවා ගල් ගෙඩියක් හැපිලා. එතකොට මේ ගල හැපිච්ච එක hina වෙලා කියනවා ඕක කොහොම තමයි නං ඉතින් එකක් වැටෙන්න බැරි නෑනේ නේද? එහෙම කියප එකක් ගෙදර ගිහිල්ලා ඉන්නකොට ගෙදරදී හැපෙනවා ගලක්. බත් එක යනවා පුතා සාස් ගාලා මෙහෙම. ගෑණි ඉන්න දිශාවට. දැන් ඒ හැපිච්ච එක ඒක ගල නෙමෙයි. යාළුවා ගෙදර එහෙම වෙන්න පුළුවන් නේද නංගි? මේකිට පිඟාන යවනවා. අංගේ ගොන් වාහේගේ ඔළුව දෙපැත්තෙම එක විදිහට බැලන්ස් කරගන්න පුළුවන් නම් නංගි අද නම් අතපසු වීමක් වෙලා වගේ කියලා ගෑන්ටත් කියපන්. ගෑන්ට නංගිනේ කියන්නේ දැන්. අයියයි නංගි ඉන්නේ. ලැජ්ජයි බෑ හඳුන්නේ. ඔව්. ගෙදරකට ගියපුවාම අයියා හාමුදුරුවෝ වැඩලා. මම බලාගෙන ඉන්නවා එකගේ මිනිහා එනකන් අයියා එන්නේ. කොපුතේ මහත්තයා. මෙයා තමයි. එතකොට අයියා කිව්වේ ස්වාමීන් වහන්සේ මේ කියෙම තමයි කියන්නේ. එතකොට දැන් මේ නවීකරණය වෙලා අයියත් එක්ක දීග කනවා නංගි. ලැජ්ජ බය නැහැ හඳුන්නේ සංස්කෘතිය. භාෂාව කියන එක හසුරුවන විදිය දන්නේ. ඒකෙන්නේ මේවා ගිලිහිලා ගිහින් තියෙන්නේ. සෙනෙහස ඇතිවනේ ඒ කාලේ ආදරේ කරේ කතා කෙරුවේ. පුතාලයි තාත්තා කියලාවත් කියාපි. එතකොට අයිතියවත් දැනෙනවා. මොකාගේවත් කමන්නේ. පුතාලගේ තාත්තා කියලා කියන්න පුළුවන්නේ. අර කඩදාසියේ ලියලා තියෙන හින්දා. එහෙමවත් කිව්වා නම් බැඳීමක් එනවා ආරුට විශ්වාසයක් එනවා. අරකගේ තාත්තා මල්ලු. අරකගේ තාත්තා මල්ලු කියලා එහෙම ලොකු බැඳීමක් විශ්වාසයක් ගොඩ නැගෙනවා. ඒකෙන් තහවුරු වෙනවා. එහෙමවත් බැඳෙන්න ආදරේ කියන එක පින්නතුනි දවසින් දවස තමන්ගේ හැකියාවන් දවසින් දවස පල් වෙන්න නොදී විනාශ වෙන්න නොදී නිර්මාණශීලීව රැකගෙන ඉස්සරහට යන්න ඕන. ද්වේෂේ වෛරේ මතුවෙන තැන්වලදී ඒක මතුවෙන්න නොදී ආදරේම තියාගන්න මාන්සි ගන්න ඕන. ආදරේ කළ දෙයට වෛර කරන්න බෑනේ සැබෑ ආදරේදී. ඔය කන්ද පිරිතට අනුව සින්දුවල් ලියලා තියෙනවා. අපේ හඳුරෝ කන්ද පිරිතෙන් ලියලා තියෙනවා. අමරදේව මහත්තයා කියනවා විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පායට පොඩි වී ගියාදෙන් පතිකුලයට හද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ හිතේ කඳුළු බිඳු රැතනියානේ ඉහ ඉන්දර ඉඳ ඉකි බිඳිනා සඳ ආදර සමරුම් ප්‍රේම පුරානේ ඔබට විරාගිනී නොගෙනේවා ඔබට විරාගිනී නොගෙනේවා තනිකම රජයන පාලු විමානේ ගොම්මන් කළුවර හඬා වැටෙද්දී ඔබේ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පාන් රට දැල් වේවා මැණික් පාන් රට දැල් වේවා විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ බලන්න මේක ලස්සන කන්ද පිරිත මයහඳුන් මෙත්තානිසන්ත සූත්‍රයේ එම් පිටි පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ කියලා බලන්නකෝ තමන්ගේ පෙම්වති අවුරුදු ගාණක් හිටපු තමන්ව අතහැරලා වෙන මිනිස්සෙක්ව කසාද බැඳගෙන ඒකයි ගේ ඉස්සරහින්ම යන්න යනවා අදන ගහනවා ඇසිඩ් තියනවා වෙඩි ගහනවා කැලෑපත්තර අන්තර්ජාලයට දානවා මහා ජරා කතා අර මගුල් ගෙදර කඩා කප්පල් කරනවා මෙහෙම මහා විනාශයක් කරන්න තිබ්බ අවස්ථාව මේ කොල්ලගේ දැක්ම බලන්නකෝ නෙළුම් මල් පොකුරක් වාගේ මං ඔයාට පූජා කරපු ආදරය ඔබ නොදුටු නිසාවෙන් පායට පෑගෙන දූවිල්ලක්සේ පාගා මට පිටුපාලා ගියත් මා ආදරය කළ කාලේ ඔබේ ප්‍රතිවෘතාව මා අතින් සිඳුනේ බිඳුනේ නැහැ මං ඔබේ සීලයට හානියක් කරලා නැහැ ඒ සිල් ඇතිව අත ගන්න සැමියා සමග ප්‍රේමවන්ත ගමනක් යන ඔබට ශ්‍රී සුබ මංගලම් කියලා කියනවා බලන්න ඉවසීම බලන්න ආදරයට ආදරය කළා විනාශ වෙන්න දෙන්නේ කොච්චර පාඩුවක් වුණත් දරා ගැනීමේ හැකියාව තියෙන්න ඕන අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ අකම්පිත මිනිසෙකු වීමේ වාග්ය අපි තුල එතකොට ගොඩ නැගෙනවා ඒ නිසා සතර සම්‍යක්පදාන වීරිය වඩා ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකං චජෙය්‍ය ආත්තානං සවේ සංගාම ජුත්තමෝ දසලක්ෂ ගණන් සතුරු සේනාව අන් පුජ්‍යලයන් මරා දමා ජය ගන්නවාට වඩා කෙලස් මාර සේනාව තමා තුල රිංගාගෙන තමාව විනාශ කරන මේ ජීවිතය දමනය කොට ආරක්ෂා කිරීම රැක ගැනීම සතුරු සේනාව පළවා හැරීම ඔබේ වගකීමක් ඒ වගකීම දරා ජීවිතය වටිනාවන්ත රසවත් ආනන්දනීය සැපවත් බෝසත් ජීවිතයක් කරගන්නට සතර සම්‍යක්පදාන වීරියේ බලය හේතු වාසනා වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරා. අතිගෞරවනීය අපේ නායක හාමුදුරුවන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ප්‍රාදේශීය මහ සංඝරුවනේ ආශිර්වාද මැද එක්සත් තුරුණු සංවිධානයේ කුලදරුවන් විසින් මොරගොල්ල පුරාණ ග්‍රාමවරයේ ක්‍රීඩාංගණයෙහි සිද්ධ කරන්නට යෙදුණු මේ උතුම් ධර්ම දානමේ මහා පුණ්‍ය කර්මයේ බලය විහාර ගණේ අපවත් වී වදාළ සියලු ස්වාමින් වහන්සේලාට ප්‍රදේශයේ නිර්මාණය කරමින් අපේ ජීවිත දායාද කරමින් රටට දැයට සේවය කරමින් මිය පරලොව ගිය අපේම අම්මා තාත්තා අත්තමුත්තා නත්තපනත් ආදී කුල දෙටු අපේ ඥාතීන් පිංගණ්ඩ ඉන්නවා නම් ඒ හැම දිනාටමත් ඔබටත් මටත් ජාත්‍ය ආදී දුකින් නිදහස්ව ලබන උතුම් අමා නිවන් සුව ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. පින් දෙන්නත් කලින් ආන් අර ලොක්කියෝ පැන්නා. බලන්න ලැජ්ජා බය තියනවද? බණ කියලා පිරිකර පූජා කරන එක දිහා බලලා වන්දනා කරලා එහෙමනේ යන්නේ. කුලප්පුණා.
වැඩක් නිමා වෙනකන් ඉන්න තරමටවත් හිත නැති මෙවුන්දලා කොහෙද දිනන්නේ? ඔය දුවන කියලා දැන් දුවන්නේ අස්සක් දන්නද? ජීවිතේ කවදාවත් දකින්න ඉගෙන ගන්න. ඉන්න උඹලා හයියෙන් සාදුකාරයක් පවත්වපළ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්මදේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති.